ඉතින් අද අපි මේ යන්නේ යාළුවොත් එක්ක කොළඹට පොඩි ටුවර් එකක්. 154 බස් එක නැගලා අපි මේ යන්නේ අපේ පුංචි ට්‍රිප් එක. ඇත්තටම අපි මේ යන්නේ කොහෙද මොකද කරන්නේ කියලා කිසිම ප්ලෑන් එකක් කරන්නේ නැතුව යන ට්‍රිප් එකක් තමයි. කොච්චර අන්ප්ලෑනින්ද කියනවා නම් අපි හරියට අපිට යන්න ඕන තැන තියෙන්නේ කොහෙදවත් කියලා අපි දන්නේ නැතුව තමයි යන්නේ. ඉතින් අපේ මේන් ටාගට් එක උනේ ප්ලැනටේරියම් එක බලන්න යන. ඉතින් අපි ප්ලැනටේරියම් එක තියෙන තැනට නම් ආව කොහොම හරි හොයාගෙන ඉතින් අපි මේ දැන් දහසකුත් බලාපොරොත්තු ඇතිව ප්ලැනටේරියම් එක බලන්න යන්න තමයි මේ යන්නේ. සන්ඩේ වෙලයි මන්ඩේ වලටයි ප්ලැනටේරියම් එක ක්ලෝස් කියලා ඇත්තටම අපි දන්නේ නැහැ. ඉතින් අපි ඒ දන්නේ නැතුව අපි ගියේ මේක බලන්න මන්ඩේ දවසක. ඉතින් කොහොම හරි ප්ලැනටේරියම් එක වහලා කියලා අපි දුක් වෙන්නේ නැතුව එතන තිබුණු කිරිහලකින් කල්කිරි බීලා ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි කොහෙද ඊළඟට යන්නේ කියලා. මොකද එක තැනක් වහලා තිබ්බා කියලා අපේ ට්‍රිප් එක කැන්සල් කරන්න බෑනේ. ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා එහෙනම් අපි තව කොහේ හරි යමු කියලා පික්නික් එකකුත් දාගෙන අපි මේ දැන් ඒ තැනට යන ගමන්. මේ ඩබලට මේ වෙලාවේ බ්ලොග් එකට මොනවා හරි කියන්න කිව්වම මුන් දෙන්න hina වෙනවා. ඔන්න ඔහම තමයි ඉතින් වැඩේ සිද්ධ වුනේ. ඔන්න ඉතින් අපි තැනට ආවා. ඕ මේ වෙන කොහෙවත් නෙමෙයි මේ හැවලොක් සිටි මෝල් එකට තමයි අපි ආවේ. මේ කොළඹ ඉතින් වෙන කොහේ ට්‍රිප් යන්නද? ඉතින් ඊට පස්සේ අපි ඉතින් හැවලොක් එකට ඇවිල්ලා මේකේ උඩටයි පහළටයි කැරකි හිටියා. ඉතින් ටොයිස් ඒරියා එකක් තිබුණා, ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඇත්තටම ඉතින් අපිට මේවා කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ කොහොම හරි අපිට පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි කට්ටිය කතා වුණා එහෙනම් අපි මොනවා හරි කමු කියලා. ඉතින් අපි කාලා ඉවර වෙලා ආපහුත් මේක වටේ කැරකෙන්න ගත්තා. ඊට පස්සේ අපි ගියා ෆිල්ම් ඒරියා එකට මොනවද අලුතින් රිලීස් වෙලා තියෙන ෆිල්ම්ස් කියලා බලන්න. ඉතින් එතනට ගිහිල්ලත් ඉතින් අපි අලුතින් ෆිල්ම් එකක් ඇවිල්ලා තිබ්බා. කොහොම හරි අපි ඒක බලමු කියලා ප්ලෑන් කරා. හැබැයි අපි අද වෙනකල් ඒක බලන්න ගියේ නැහැ. අපිත් කටින් යන ට්‍රිප් තමයි ළමයි ප්ලෑන් කරන්නේ. පස්සේ අපි ඔන්න ඔතන ෂොප් එකෙන් පොඩි බඩු ටිකකුත් අරගෙන හැවලොක් සිටි මෝල් එකෙන් එළියට ආවා. ඊට පස්සේ තව වෙලා තියෙන නිසා අපි තව කොහේ හරි යමු කියලා කතා කර ඉන්නකොට අපි ඊට පස්සේ ඒ යන අතරමඟදී මෙන්න මේ දෙන්න හම්බුණා. බලන්නකෝ යාලා ආදරෙන් ඉන්න ලස්සන. ඔව් ඉතින් වෙන කොහෙවත් නෙමෙයි ගෝල් ෆේස් තමයි යාවි. ඉතින් හැමෝම එන්නේ ඉතින් මෙතනට ඉතින් අපිත් ආව ගෝල් ෆේස්. ඉතින් ඊට පස්සේ මේ ගෝල් ෆේස් එක වටේත් අපි චුට්ටක් කැරකි ඉඳලා දිහාත් බලාගෙන ඉඳලා ඊට පස්සේ අපි කල්පනා කරා මොනවා හරි කන්න ඕනි කියලා. කොහේ ගියත් ඉතින් ළමයි මොනවා නැතත් අපි සෙට් එකම කන්න කිව්වොත් හා කියන ලෙවල් එකේ ඉන්න කට්ටියක් නිසා ඕනම දෙයක් අපි ඉතින් ඊට පස්සේ ඈතින් අර පේන ඉරමාමා දිහා බලාගෙන ඉන්න ගමන් අපි අයිස්ක්‍රීම් එකක් කෑවා. ඉතින් ළමයි අතර මෙතන හරියට අයිස්ක්‍රීම් එක කන්න ඕනේ නැහැ. මගේ අයිස්ක්‍රීම් එක මේ ගෝල් ෆේස් එකේ කපුට අරන් ගියා. ඊට පස්සේ ඉතින් ඈතින් අර පේන ගිරි බෝලයක් වගේ බැහැගෙන යන ඉරමාමා දිහා බලාගෙන ඉඳලා ඉවර වෙලා අපිත් ගෙදර යන්න ආවා.